Please subscribe to my channel. කොහොමද කට්ටිය හොඳින් ඉන්නවද අද මම කියල දෙන්න යන්න ඔයාලට YouTube thumbnail එකක් මොබයිල් ෆෝන් එක පාවිච්චි කලා ලේසිම් හදන්න කොහොමද කියලා ඉතින් මම මේකට පාවිච්චි කරන්න අද පික්සල් ලැබ් කියන මොබයිල් ෆෝන් ඇප් එක අපි මුලින්ම කොහොම දෙක ඩවන්ලෝඩ් කරන්න කියලා බලමු මුලින්ම ඔයාලගේ ෆෝන් එක Play Store එකට ගිහිල්ලා ඒක සර්ච් කරගන්න පික්සල් ලැබ් කියලා right හරි මේ පී අකුරකින් ඔයාලට පේන්නේ ඒ ඇප් එක මේක මම ඕල්රෙඩි මේක ඩවන්ලෝඩ් කරලා තියෙන හින්ද ෆෝන් එකට ඒක මට පෙන්න්නන්නේ ඕපන් කියලා මං ඔයාලට පෙන්න්න ඒක මේ ෆෝන් එක තියෙන ඇප් එක රයිට් මේ තියෙන්නේ ෆෝන් එකට ඩවන්ලෝඩ් කළපු පික්සල් ලැබ් කියන ඇප් එක පේන විදිය අපි මේ ඇප් එකට ගිහිල්ලා බලමු ඒක මොකද්ද කරන්න පුළුවන් කියලා රයිට් ඔයාලට මේ වගේ මුලින්ම ඇප් එකට ගියාට පස්සේ ටෙම්ප්ලේට් එකක් ඔටෝ දෙනවා ඔයාලා නිව් ටෙක්ස්ට් කියලා ඒක ප්‍රශ්නයක් නෑ අපි මේකට අපේම පිච්ච එකක් ඩවන්ලෝඩ් කරලා දාලා මේක තම්නෙල් එක හදාගෙන යන්න පුළුවන් තව දෙයක් කියන්න ඕනේ ඔයාලා මේ වගේ තම්නෙල් හදනකොට Google Drive එක නැත්තං Google එක සර්ච් කරලා ගන්න ෆොටෝ මේකට යස් කරාම වෙන්නේ ඔයාලගේ මේ කොපිරයිට් ඉෂුස් වෙනවා ඒකින්ද මම අද කරන්න හදන්නේ මගේම ඉමේජ් එකක් AI ඇප් එකක් පාවිච්චි කරලා ජෙනරේට් කරලා ඒක තියෙන ෆොටෝස් යස් කරලා මේක තම්නෙල් එක හදන විදිය මම අද පාවිච්චි කරන්න හිතන් ඉන්නේ මේ ග්‍රොක් කියන ඇප් එක ග්‍රොක් කියන ඇප් එක මේ ඇප් එක ගැන ඔයාලා දන්න නැත්තම් මගේ තව වීඩියෝ එකක් ඇති මේකින් AI වීඩියෝ සහ ෆොටෝ හදන්න කොහොමද කියලා ඔයාලා ඒකටත් ගිහිල්ලා බලන්න රයිට් මේ තියන්නේ ග්‍රොක් කියන ඇප් එක මම මේකට ගිහිල්ලා දැන් මට අවශ්‍ය ඉමේජස් ටික හදලා මම ඔයාලට පෙන්වන්න රයිට් අපි මුලින්ම කරන්න ඕනේ මෙන්න මෙතන තියෙනවා ක්‍රියේට් වීඩියෝ කියන අයිකන් එක ඒකට අපි මුලින්ම යන්න ඕනේ ක්‍රියේට් වීඩියෝ ගිහිල්ලා ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ යට පහළ තියෙනවා type to image කියලා අන්න එතන ක්ලික් කරන්න රයිට් ඒකේ අපිට ඔප්ෂන් දෙකක් තියෙනවා එක්ක අපිට ඉමේජ් එකක් හදන්න පුළුවන් නැත්තම් වීඩියෝ එකක් හදන්න පුළුවන් අපිට මේ වෙලාවේ ඕන ඉමේජ් එකක් හදන්න ඕන නිසා මම වීඩියෝ එක නෙවෙයි ඉමේජ් දාලා මෙතන ටයිප් කරනවා අපි මෙහෙම ටයිප් කරමු මට හදන්න ඕනේ thumbnail එක මම මෙහෙම ටයිප් කරනවා thumbnail with multiple pictures sorry multiple pictures which contain increasing views of increasing use of YouTube තම මේ උදාහරණයක් විදියට මේක මම දාලා පෙන්නන්නම් ඔයාලට
රයිට් අපි බලමු අපිට ජෙනරේට් කරන ඉමේජ් එක මොකක්ද කියලා. මේ ඇප් එකේ තියෙන හොඳකම තමයි අපිට ගොඩාක් මල්ටිපල් ඉමේජස් අපිට ජෙනරේට් කරලා දෙනවා. අපිට මේ ඕන එකක් යූස් කරන්න පුළුවන්. මොකද මේක අපිම ජෙනරේට් කරගත්ත ඉමේජස් හින්දා ප්‍රශ්නයක් නෑ, කොපිරයිට් ප්‍රශ්න එන්නේ නැහැ. මෙන්න මේ වගේ ඕන ඉමේජ් එකක් අපිට යූස් කරන්න පුළුවන්. අපි මේ ඉමේජ් එක යූස් කරමු එකක් විදියට. රයිට් මට මෙතන තියෙනවා මේ ඩවුන්ලෝඩ් එක. මෙන්න මෙතන ක්ලික් කරලා ඉමේජ් එක ඩවුන්ලෝඩ් කරගන්න. අපි බලමු තව මොනවද තියෙන ඉමේජස් කියලා. රයිට් අපි මේ ඉමේජ් එකක් ඩවුන්ලෝඩ් කරගමු. හරි ඒකත් හරි. රයිට් දැන් අපි ආපහු පික්සල් ලැබ් කියන ඇප් එකට යමු. ඒකේ මේ ටෙක්ස්ට් එකක් තියෙනවා. ටෙක්ස්ට් එක මට අවශ්‍ය නැහැ. ඒක අයින් කරගන්න පුළුවන් ඔයාලට මෙන්න මෙතන ක්ලික් කරන්න. පැන්සලක් වගේ තියෙන්නේ. එතන පැන්සලක් වගේ තියෙන තැන බින් එකක් තියෙනවා. ඒක ක්ලික් කරා නම් ඒක ඩිලීට් කරන්න ඕනද කියලා අහනවා. ඕකේ කරලා දාන්න. රයිට් ඊට පස්සේ අපි මේකට ඉමේජස් දාන්න හදන්නේ. මේ ප්ලස් ලකුණ ඔබලා ඔයාලට ගැලරි එකකින් ඉමේජස් ගන්න පුළුවන්. ඒකේ තෝරන්න from gallery කියන එක. රයිට් එතකොට මෙතන ඩවුන්ලෝඩ් කරපු AI image දෙක තියෙනවා. මම එකක් මුලින්ම ගන්නවා මේක. හරි ඒකේ මුලින්ම කරන්න ඕනේ මේ සයිස් එකක් දෙන්න ඕනේ. සයිස් එකක් මම දැනට දෙන්නම් මේකේ 16:9 කියලා. ඒකෙන් මම මෙන්න මේ කෑල්ල මුලින්ම ක්‍රොප් කරලා ගන්නවා. රයිට් සයිස් එක හදලා මෙතන හරි ලකුණක් තියෙනවා. ඒක ක්ලික් කරන්න. එතකොට ඔයාලට පේනවා මෙතන ඉමේජ් එක ඇවිල්ලා. රයිට් අනිත් එක තමයි ඔයාලට කරන්න තියෙන දෙයක් තමයි මේකේ අපිට YouTube thumbnail එකක් හින්දා ඒකේ හරි සයිස් එක අපි සිලෙක්ට් කරගන්න ඕන. මෙන්න මෙතන ඔයාලට පේනවා ඩොට්ස් තුනක් තියෙනවා. එතෙන්ට යන්න. එතන තියෙනවා සිලෙක්ට් කරන්න ඉමේජ් සයිස් කියන එක. මේ සයිස් සිලෙක්ට් කරලා ඒකේ මේ කස්ටම් කියන තැනට යන්න. කස්ටම් කියන තැන තියෙනවා ඔයාලට පේනවා ඇති මේ YouTube thumbnail කියලා අපිට සයිස් එක සිලෙක්ට් කරගන්න පුළුවන්. පස්සේ මෙතන ඕකේ කියන එක ක්ලික් කරන්න. රයිට් දැන් මේ ඇවිල්ලා තියෙන අපිට බෑග්ග්‍රවුන්ඩ් එක YouTube thumbnail එකට හරියන සයිස් එක. එතකොට ඔයාලට පේනවා මේ ඉමේජ් එකේ සයිස් එක දැන් අපිට ඇඩ්ජස්ට් කරලා හදා ගන්න පුළුවන්. මට මේක ඉමේජ් එකක් විතරක් මදි. මම තව ඉමේජ් එකක් මම මෙතනින් ආපහු ප්ලස් ලකුණ ක්ලික් කරලා ගන්නවා. right from gallery. එතකොට අපි ඉමේජ් දෙකක් ගත්තා. අනිත් එක අපි මේ ඉමේජ් එකක් දාමු අපි මේ තියෙන සයිස් එකටම ගමු. ඕකේ කියලා අපි ඒක සයිස් එක හදාගන්න පුළුවන්. right මම මේක මෙතෙන්ට දැම්මා. හරි මෙන්න මේ වගේ thumbnail එකක් තමයි දැන් අපිට තියෙන්නේ. ඊළඟට ඔයාලට කරන්න තියෙන්නේ මේ දාගත්ත ඉමේජ් ටික ලොකේෂන් එක හරි නම් ඒවා අපි ලොක් කරගන්න ඕනේ. ඒකට කරන්න යන්න ඕනේ අපිට මේ layers කියන බටන් එක තියෙනවා. layers කියන බටන් එක උඩ ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ මේ අපි දාපු ඉමේජ් දෙකේ අපිට layers දෙක පෙන්නනවා. මේ layers දෙකේ පොසිෂන් හරි නම් මෙන්න මෙතන lock බටන් එක තියෙනවා. ඒ lock බටන් එක ක්ලික් කරන්න. අනිත් ඉමේජ් එකේ පොසිෂන් එක හරි නම් lock බටන් එක ක්ලික් කරන්න. දැන් ඔයාලගේ මේ පොසිෂන් ටික ආයි ෆික්ස් වෙලා තියෙන ආයි කොහෙවත් යන්නේ නැහැ. ආයි මේ layers බටන් එකට ගිහිල්ලා උඩ ක්ලික් කරන්න එක වතාවක්. දැන් මේව කොහෙවත් යන්නේ නැහැ. අපි මේ ඔයාලට උදාහරණයක් විදිහට සරල thumbnail එකක් තමයි හදන්නේ. ඊට පස්සේ අපි මේකට ටෙක්ස්ට් එකක් දාමු. ටෙක්ස්ට් එකක් දාන්නත් අපෝ මේ ප්ලස් ලකුණට යන්න.
එතන තියෙනවා ටෙක්ස්ට් කියලා. ඒක ක්ලික් කරන්න. right. දැන් මේ ටෙක්ස්ට් එක අපි තව ටිකක් බලන්න. මෙන්න මෙතන ඒ අකුර තියෙනවා. එතනින් තව මොඩිෆයි කරන්න පුළුවන්. මගේ ටෙක්ස්ට් එකට ඇවිල්ලා තියෙන්නේ. ඔයාලට පේනවද දන්නේ නැහැ. right. මේ තියෙන්නේ මගේ ටෙක්ස්ට් එක ඇවිල්ලා තියෙන්නේ දැන්. අපි එතන ටයිප් කරගන්න ඕනේ. ටයිප් කරගන්න මම මේ A කියන තැන ක්ලික් කරනවා. right. ඒකේ edit කියලා තැනක් තියෙනවා. edit වලට යන්න. එතකොට මෙතන ටයිප් කරන ටෙක්ස්ට් එක එනවා. right. දැන් ඔයාලට ඕනනම් මේක ඉංග්‍රීසි වලින්ම ටයිප් කරන්න පුළුවන්. නැත්නම් ඔයාලට සිංහල ෆොන්ට් එකක් දාන්න ඕන නම් ඔයාලට යන්න වෙනවා Google Chrome එකට. Chrome එකට ගිහිල්ලා ඒක සිංහල යුනිකෝඩ් වලින් ටයිප් කරලා මෙතෙන්ට කොපි කරන්න පුළුවන්. අපි ඕනනම් ඒකත් බලමු. මම ඉක්මනට යන්නම් මේ Google Chrome එකට. Google Chrome එකට ගිහිල්ලා මෙතන අපි සිංහල යුනිකෝඩ් වලින් මොනවා හරි ටයිප් කරලා ගමු. right. මම මෙතන ටයිප් කරනවා සිංහල යුනිකෝඩ් කියලා. ඒකෙන් සාමාන්‍ය මම මේ මුල තෝරගන්නේ මේ easy සිංහල කියන එක තමයි සාමාන්‍යයෙන් easy. අපි එතෙන්ට යමු. right. ඊට පස්සේ අපේ ටෙක්ස්ට් එක මෙතන අපි ටයිප් කරමු. අපි ටයිප් කරමු thumbnail එකක්. අපි මොකද ටයිප් කරන්නේ? අපි ගහමු අපි ඉගෙන ගනිමු කියලා ගහමු. ඉගෙන ගනිමු. right. දැන් මගේ ටෙක්ස්ට් එක ඇවිල්ලා තියෙන්නේ. මම මේක මෙතනින් සම්පූර්ණ ටෙක්ස්ට් එක කොපි කරලා ආයෙත් යනවා ඇප් එකට. ඇප් එකේ මම ටෙක්ස්ට් වල ගිහිල්ලා හිටියේ. දැන් මේ ටික බෑක් කරලා මගේ සිංහල ෆොන්ට් එක මම පේස්ට් කරනවා. ඊට පස්සේ මෙතන තියෙනවා ඕකේ කියන එක. ඕකේ කියන එක ක්ලික් කරන්න. right. ඔයාලට පේනවා දැන් අපේ ටෙක්ස්ට් එක ඇවිල්ලා තියෙන්නේ. right. තව මෙතන මොඩිෆිකේෂන් කරන්න පුළුවන්. ඔයාලට ඕන නම් මේක ඩිලීට් කරන්න පුළුවන්. කලර්ස් දාන්න පුළුවන්. මම ඒක කීපයක් කරලා පෙන්නන්නම්. right. අපි කලර් එකක් දාලා බලමු. කැමති නම් මෙතන gradient කියන කලර් එකට යන්න පුළුවන්. නැත්නම් normal කලර් එකක් දාන්නත් පුළුවන්. මම normal කලර් එකක් දාලා පෙන්නන්නම්. red එක දැම්මා. නැත්නම් black දාමු. right. okay. තව මේකේ ගොඩක් effects තියෙනවා. ඔයාලා පොඩ්ඩක් try කරලා බලන්න මේ හැම එකක්ම කොහොමද එන්නේ කියලා. මේකේ background එකක් දාන්න පුළුවන්, style එකක් දාන්න පුළුවන්. style එකක් දාලා බලමු. bold කරලා right. bold වුණා. තව දෙයක් මේකේ අපිට මේ angle එක වෙනස් කරන්න පුළුවන් මෙතන. මේක ක්ලික් කරලා අපිට angle එක වෙනස් කරන්න පුළුවන් මෙහෙම. right. අපිට දැන් images දාන්න පුළුවන්. ඒක lock කරන්න පුළුවන්. මේ වගේ text එකක් දාන්න පුළුවන්. ඒ වගේ ඔයාලගේ creativity එකත් එක්ක පාවිච්චි කරලා මේ thumbnail එක ගොඩක් attractive විදිහට හදාගන්න try කරන්න පුළුවන්. මේ ටික තමයි easy steps ටික. ඊට පස්සේ අන්තිමට මේ thumbnail එක ඔයාලගේ phone එකට download කරගන්න. මෙතන save කියන තැන තියෙන මෙහෙම. ඊට පස්සේ අපිට මේක project එකක් විදිහට දිගටම කරනවා නම් save as project දෙන්න පුළුවන්. නැත්නම් save as image කියලා දෙන්න පුළුවන්. මම මේක YouTube thumbnail එකක් විදිහට පාවිච්චි කරන හින්දා මම save as image කියලා දෙනවා. right. එතකොට අපේ thumbnail size එක එන auto format එක JPG ප්‍රශ්නයක් නැහැ. මේ තියෙන විදිහට save to gallery කියලා දෙන්න ඕන.
රයිට් මේ විදියට අපිට මේ තම්නේල් එක හදාගන්න පුළන් හරිම ලේසි මොබයිල් ෆෝන් එක පාවිච්චි කරලා ඔයාලත් අලුත් අයිඩියස් පාවිච්චි කරන්න ගොඩක් ඔප්ෂන් තියෙනවා මම බේසික් ටික තමයි කියල දුන්නේ ඕලට එය ඉමේජ් එක හදන විදිිය දැනගන්න ඕනම් මගේ අනිත් චැනල් එක තින අනිත් ඒයි වීඩියෝ නිර්මාණය කරම කියන වීඩියෝ නරඹන්න පුළුවන් චැනල් එකට සබස්ක්‍රයිබ් කරන්න බොහොම ස්තුතියි